වසර දහස් ගණනක ඉතිහාසය තාමත් ජීවමානව හුස්ම ගන්නා දේශයක්. ලෝකයේ පුදුම හතෙන් එකක් තවමත් අභිමානයෙන් නැගී සිටින රටක්. මහා නයිල් ගඟේ ජීවයත් පාරාවන්ගේ අභිරහස් උරුමයත් එක්ක සුවිශේෂී සංචාරක පාරාදීසයක්. ආදරෙන් පිළිගන්නවා ඊජිප්තුවට. අද සිට අපි ආරම්භ කරන්නේ ඊජිප්තුවේ අපූරු ගමනක්. කයිරෝවේ කාර්යබහුල වීදිවල සිට ගීසා පිරමීඩ දක්වාත් ග්‍රේට් ඊජිප්තියන් මියුසියම් එක දක්වාත් පුරාණ ශිෂ්ටාචාරයේ අත්දැකීම් ඔබත් එක්ක බෙදා ගන්න මම සූදානම්. මේ ආරම්භ කරන සූදානම් වන්නේ Travel with Job Fair සටහනේ පළවෙනි එපිසෝඩ් එක. එමිරේට් ගුවන් සේවයට අයත් ගුවන් යානකින් තමයි අපි මුලින්ම කයිරෝ වලට යන්න පිටත් උනේ. ඉතින් ඩුබායි වලට ගිහිල්ලා ට්‍රාන්සිට් එකක් තියෙනවා කයිරෝ වලට යන්න කලින්. මේ තියෙන්නේ අපිට ෆ්ලයිට් එකේදී හම්බෙච්ච මීල් එක. පෞද්ගලිකව මට මීල් එක එච්චර සෙට් උනේ නැහැ. කෝපි පොඩක් වල බිරිඳ බුද්දක් දන්නේ නැහැ. චිකන් පැස්ට් එකක් අපිට තිබුණා. ඊට පස්සේ ඇපල් ජූස් එකක් හම්බුණා. බ්‍රෙඩ් එකක් තිබුණා. කැෂු වගේක් හම්බුණා. ඊට පස්සේ ඩෙසර්ට් එකක්, සැලඩ් එකක්, ඒ වගේම ක්‍රීම් කකර් එකක් තිබ්බා. චීස් එකක් තිබුණා. ඕක තමයි අපිට ෆ්ලයිට් එකේදී හම්බෙච්ච මීල් එක. ඉතින් සිංහල ෆිල්ම් එකක් දාගත්තා යන අතරතුරේදී බලන්න අපි බලමු කොහොමද කයිරෝ වලට යන්නේ කියලා. ෆ්ලයිට් එකේ කට්ටිය ගොඩක් අඩුයි. ඇත්තටම නයිට් ෆ්ලයිට් එකක් ඉඳ වෙන්න ඇති. අතන මගේ රෝ එකේ මං විතරයි ඉඳියේ. හොඳ ඉඩක් තිබුණා. ඉතින් ඒ හින්දා නිදහසේ යන්න පුළුවන්කම ලැබුණා. අපිට ෆ්ලයිට් එක යන අතරතුරේදී ස්ක්‍රීන් එකෙන් බලන්න පුළුවන් කොහොමද කොයි හරියද අපි ඉන්නේ කියලා ට්‍රැක් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඩුබායි පේන්නේ ඩුබායි වලට ලෑන්ඩ් කරනකොට. ඉතින් කට්ටියම මේ වෙලාවේ ෆුට්බෝල් මැච් එක බල බල ඉඳී. මම හිතන්නේ ආජන්ටිනා මැච් එකක් තිබුණා. හැමෝම ෆුට්බෝල් බලන ගමන් ඉඳී. ඉතින් මේ පේනවා කට්ටිය බහින ලෑස්ලත් ෆුට්බෝල් බලන ගමන් තමයි ඉන්නේ. අපි බලමු කොහොමද ඊජිප්තු ටුවර් එකේ කයිරෝ වල ගත කරපු කාලේ කියලා. ඩුබායි වල ඉඳන් අපිට ට්‍රාන්සිට් එකක් තිබුණා. පැය 3ක් විතර වගේ අපි ඩුබායි වල ඉදියේ. ඊට පස්සේ අපිට කයිරෝ වලට ෆ්ලයිට් එක තිබුණා. ෆ්ලයිට් ටයිම් එකත් පැය 4ක් විතර වගේ වුණා. ලොකු අමාරුවක් නම් දැනුන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි කයිරෝ වලින් බැසලා පස්සේ අපිට දැක්ක පළවෙනි view එක. ඒ කියන්නේ කයිරෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළ මෙන්න මෙහෙම තමයි අපි කයිරෝ ගුවන්තොටුපළේට ආවට පස්සේ දකින්න ලැබුණේ. ටිකක් ඉන්දියාව වගේ බෑග්ස් එහෙම වාහනවල උඩ තියාගෙන යනවා. ඉතින් අපිව එකගෙන යන්න අපි වැඩ කරන්න යන තැන ඩ්‍රයිවර්ස් මහතුරු දෙන්නෙක් ආවා. කාර් දෙකක් ආවා. ටීම් එකේ අනිත් කාර් එකේ ඉස්සරහට කියා එකේ මම අලුත් කාර් එකක ලස්සනයි අලුත් කාර් එකක්. ඉතින් අපි දෙන්න මේ යන ගමන් ඉන්නේ. මේක තමයි කයිරෝ වල ෆස්ට් එක්ස්පීරියන්ස් එක. බැලුවාම වටේම දූවිල්ල පේනවා. වියලි කාලගුණයක් ලංකාවේ නිකන් ගම්පන්තොට වගේ. මේ ඉන්නේ මාව එක්කගෙන යන්න ආපු අපේ රියදුරු මහත්තයා ඒමන්. හරිම හොඳ කෙනෙක්. ඉතින් අපි දෙන්න මේ අපි නැවතිලා ඉන්න සිටි එකට යන ගමන් මැග්නටික් කියලා තමයි මේ සිටි එක හඳුන්වන්නේ. නිව් කයිරෝ වල තියෙන සිටි එකක්. මේක ඇත්තටම මෑත කාලේ නිර්මාණය කරපු හරිම ලස්සන සිටි එකක්. ගෘහ නිර්මාණ ශිල්පය මාර විදිහට පාවිච්චි කරලා තියෙනවා. හරිම ලස්සනයි. දෙපැත්තේ හරිම ලස්සන වතුර මල් වගේක් එහෙම තියෙනවා. මාරම ලස්සනයි. හිතා ගන්න බෑ. කියන්නේ ලෝකේ පෞරාණිකත්වය ගාම්භීරත්වය පෙන්වන සිටි එකකට යනවා වගේ ෆීලින් එකක් තමයි මේ සිටි එක ඇතුළට යනකොට අපිට පේන්නේ. මෙන්න මේ විදිහට තමයි සිටි එක ඇත්තටම හරිම ලස්සනයි. එකම විදිහට හරිම ලස්සනට ප්ලෑන් කරපු සිටි එකක්. මාරම ලස්සනයි. දෙපැත්ත ඇත්තටම මේක මේ අපි මුලින් දැක්ක කයිරෝ එකද කියලා හිතනවා. ඒ තරම්ම මාරම ලස්සනයි. කයිරෝ වලට ආවට පස්සේ අපි සූදානම් වෙන්නේ පොඩ්ඩක් ඇවිදින්න යන්න. ඉතින් හරිම ලස්සන පල්ලියක් තියෙනවා කියලා අපිට Google එකේ හොයාගන්න හම්බුණා. ඉතින් අපි සූදානම් වෙන්නේ හැගින් චර්ච් එක බලන්න යන්න. පුරාණ ඉතිහාසයක් තියෙන හරිම ලස්සන තැනක් තමයි හැගින් චර්ච් එක කියලා කියන්නේ. කයිරෝ නගරයේ පැරණි හදවත තුළ සීවස් ගණනාවක ඉතිහාසයේ නිහඬවම රැකගෙන සිටින අතිවිශේෂ පූජනීය ස්ථානයක් අපිට හම් වෙනවා.
එය තමයි හැන්ගින් චර්ච් ලෙස ලෝපුරා ප්‍රසිද්ධ ශාන්ත මරියා කොප්ටික් ඔර්තොඩොක්ස් දේවස්ථානය. මේ පල්ලිය හැඟින් චර්ච් ලෙස හැදින්වෙන්නේ ඒ ඉදිකර ඇත්තේ පැරණි රෝම බලකොටුවක දොරටු මත පිහිටි ව්‍යුහයක් උඩ බැවි. එම නිසා පල්ලිය පොළොව මත නොව ඉහළින් එල්ලී ඇති ආකාරයක් දිස්වෙනවා. ක්‍රිස්තු වර්ෂ 3 වන හා 7 වන සියවස් අතර කාලයේ ආරම්භ වූ මෙම පූජනීය ස්ථානය අද වන විට ඊජිප්තුවේ කොප්ටික් ක්‍රිස්තියානුවන්ගේ ඉතා වැදගත් ආගමික හා සංස්කෘතික උරුමයක් ලෙස සැලකෙනවා. හැඟින් චර්ච් එකෙන් පස්සේ අපේ ඊළඟ නවාතැන එහෙම නැත්නම් අපේ ඊළඟ ට්‍රැවල් කරපු ස්ථාන වලට පත් උනේ National Museum of Egyptian Civilization කියන මියුසියම් එකට. ඉතින් ඇත්තටම මෙතනදි තමයි ජීවිතේ පළවෙනි පාරට අපිට මමී දැක ගන්නට හැකියාව ලැබුණේ. පුංචි කාලේ අපි පොත් වලින් ගොඩක් කියවුවා ඊජිප්තු ඉතිහාසය ගැන, ඊජිප්තු ශිෂ්ටාචාරය ගැන. හැබැයි ජීවිතේ පළවෙනි වතාවට මෙන්න මේ මියුසියම් එකේදී අපිට හැකියාව ලැබුණා මමියක් කියන්නේ මොකක්ද, මමිය මොන වගේද වගේ දේවල් අපිට දැනගන්න හැකියාව ලැබුණා. මේ මියුසියම් එක ඇතුලේ මමීකරණයට ලක්වෙච්ච පාරාවන්ගේ දේහ 25කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. නමුත් අවාසනාවකට වීඩියෝ කරන්නට උන් ඡායාරූප ගන්නට අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේක පියවි ඇසෙන් දැකලා බලන්නට පුළුවන් පමණක් වාසනාව ලැබෙන ස්ථානයක් විදිහට අපිට සලකන්නට පුළුවන්. ඊජිප්තු ඉතිහාසයේ තියෙන ප්‍රෞಢත්වය වගේ දේවල් අපිට ඇත්තටම සජීවව දැක ගන්නට හැකියාව තියෙනවා මේ මියුසියම් එක ඇතුළට ගියාට පස්සේ. ඉතින් මෙතනින් පෙන්වන්නේ මේ විදිහට තමයි අපිට ඇතුළට යන්න තියෙන මමිස් බලන්න. රොයල් මමිස් කියලා යට තට්ටුවේ තමයි තියෙන්නේ. ඉතින් මෙතනින් ඇතුළට ගියාම අර ඈත පේන ගේට්වෙන් පල්හැට බැහැලා ගියාට පස්සේ අපිට හැකියාව තියෙනවා මමිස් බලන්න. ඉතින් අපි පුංචි කාලේ කාටුන් වල දැකපු මමිස්, චිත්‍රපටි වල දැකපු මමිස් දකින්න හැකියාවක් තියෙනවා. අපිට ලැබුණු නිවාඩු දවසේ අපි මේ යන්න හදන්නේ ලෝක පුදුමයක් බලන්න. ඇතරම ඊජිප්තුව කිව්වහම අපිට මතකයට නැගෙන්නේ මොනවද කියලා අමුතුවෙන් කියන්නට දෙයක් නැහැ. ගීසා මහා පිරමීඩ. ඉතින් අපි මේ චාරිකාවේ අපි ඊජිප්තුවට යනවා කියලා හිතපු දවසේ ඉඳන්ම අපිට තිබිච්ච ලොකුම ආසාව තමයි පිරමීඩ බලන්න යනවා කියන එක. ඉතින් මෙන්න මේක තමයි පළවෙනි view එක S2 කට දැක්කේ. ඇත්තටම හිතා ගන්න බැරි තරම් ලස්සන view එකක්. හරිම ලස්සනට ඊජිප්තුවේ මහා පිරමීඩ් දෙක අපිට පේන ගත්තාම දැන් හැංගීම් වචනෙන් විස්තර කරන්න බෑ. ඉතින් මේක තමයි මේන් ගේට් එක. මම කලින් යන්න කලින් බලපු vlog වල විදිහට නම් හරිම වෙනස් විදිහට තමයි තිබුණේ. හැබැයි මෑතකදී යාලා අලුත් ඉනෝවේෂන් වගේක් කරලා ඇතුල් වීම එක් තැනකින් පමණක් යන්න පුළුවන් විදිහ තමයි හදලා තියෙන්නේ. ෂටල් සර්විස් එකක් දාලා තියෙනවා. එතකොට අපිට මේන් ගේට් එකෙන් ගියාට පස්සේ ෂටල්ස් වල බස් වල අපිට ගිහිල්ලා අදාළ තැනින් බහින්න පුළුවන්. එතකොට ඇත්තටම නැරඹුම් ස්ථාන කිහිපයක් තියෙනවා. එතකොට අපිට එක නැරඹුම් ස්ථානයක ඉඳලා තවත් නැරඹුම් ස්ථානයකට මේ බස් එක යන්න පුළුවන්. එතකොට ගේට්ටුව ගාව ඉඳන් පළවෙනි නැරඹුම් ස්ථානයට යන විදිහ තමයි අපිට මේ පේන්නේ. එතකොට මෙතනට අපිට ඕනි බස් එක යන්න පුළුවන්. එතනට ගියාම මෙන්න මේ විදිහට තමයි ගීසා මහා පිරමීඩ අපිට දැක ගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒ ස්ථානයේ ඉඳන් අපි ඊළඟ ස්ථානට ගමන් කරන්න ඕනි ආයිත් බස් එකක් අරගෙන. මේ ස්ථානයේ අපිට පුළුවන් ගීසා මහා පිරමීඩ දෙක මැද්දේ ඉඳගෙන දෙපැත්ත බලන්න. ඇත්තටම මේක ජීවිතේ මිනිස්සෙකුට ලබන්නට පුළුවන් හරිම දුර්ලභ අවස්ථාවක එකක් කියලා කියන්න පුළුවන්. මේක ලෝක පුදුමයක් කියන්න තවත් වචන අවශ්‍ය නැහැ. මම දැන් අල්ලන්න යන්නේ ලෝක පුදුමයක්. බලමු අපි කොහොම ලෝක පුදුමයක් ඇල්ලුවාම දැනෙන ෆීලින් එක කියලා. මේ මම අල්ලන්නේ අවුරුදු 5000කටත් වැඩි කාලයක් තිස්සේ හදපු ගීසා මහා පිරමීඩය. අපි හිතුවට මෙතන තියෙන්නේ පිරමීඩ විතරක් කියලා. හැබැයි ඇත්තටම මෙහෙම නෙමෙයි. මෙතන පාරාවන්ගේ ආදාහනට යොදාගත්ත බොහෝ ස්ථාන අපිට දැක ගන්න හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම ගල් වලින් නිර්මාණය කරන ලද ටෙම්පල් කිහිපයක් අපිට මේ ස්ථානෙ දැක ගන්න හැකියාව තිබෙනවා. විශේෂම කාරණාව තමයි මේ ගල් ඉතාමත් සියුම් ලෙස කැපීමට ලක් කරලා තියෙනවා. ඒ කාලේ තාක්ෂණයේ කතරම්ද කියලා විස්මිතද කියලා අපිට හිතා ගන්නවත් බැරි තරම්.
වසර 5000කට ආසන්න ඉතිහාසය තුල ලෝකය කොතරම් වෙනස් වෙන්නට ඇද්ද? හැබැයි මේ දැවැන්තයා තවමත් නිහඬව අපි දිහා බලන් ඉන්නවා. මේ ඡායාරූපය, මේ රූපය දැක්ක සැනින් ඔබ දන්නවා මේ කුමක්ද කියලා. මෙවන් වූ ලෝක පුදුමයක් දකින්නට සැබවින්ම අප පින්වන්තයෝ නොවේද? පිරමිඩ බැලුවට පස්සේ අපි යන්නේ ලෝක ඉතිහාසයේ වැඩිම වටිනාකමක් තියෙන කෙනෙක් බලන්න. වැඩිම වටිනාකමක් තියෙන නිධානයක් තිබ්බ කෙනෙක් වාගේ. ඒ කවුරුත් නෙමෙයි. ඔබ අප හොඳින් දන්න තුතන්කාමන්. ඉතින් මේ අපි ඉන්නේ ඊජිප්තුවේ අලුතින් ආරම්භ කරන ලද දැවැන්ත කෞතුකාගාරයක් ඇතුලේ. ග්‍රේට් ඊජිප්ෂන් මියුසියම් එක කියලා හඳුන්වන මේ කෞතුකාගාරයේ අතිශයින්ම චමත්කාර ජනකයි. වචනයෙන් විස්තර කරන්නට බැරි තරම් දැවැන්ත පෞරුෂයක් දරාගෙන සිටින මේ කෞතුකාගාරය සැබවින්ම අති විශිෂ්ටයි කියනවා හැරෙන්නට වඩ වචන නැහැ පවසන්නට. ඉතින් එක දවසකින් මේක බලලා ඉවර ගන්නටම හැකියාවක් නැහැ. හැබැයි අවාසනාවට තිබිච්ච කාල වේලාවත් එක්ක අපි ප්‍රධාන ස්ථාන කීපයක් පමණක් විසිට් කරන්නට තීරණය කළා. ඉතින් මේ ඉන්නේ අපේ ටීම් එකත් එක්ක. ඇත්තටම මේක බැලුවම හරිම ලස්සනයි, හරිම දැවැන්ත විශාල බිල්ඩින් එකක්. ඊජිප්තු රජය මේකට දැවැන්ත ආයෝජනයක් කරලා තිබෙනවා. ඔවුන්ගේ ඉතිහාසය ලෝකයට, ඔවුන්ගේ ප්‍රෞಢත්වය ලෝකයට පෙන්වන්න ඔවුන් හොඳ ආයෝජනයක් කරලා තියෙනවා කියලා අපිට මෙතන දැක්කන්ට හැකියාව තියෙනවා. මේ තියෙන්නේ ලෝකයේ දැනට දකින්නට තිබෙන පැරණිතම බෝට්ටු, එහෙම නැත්නම් නෞකාව විදිහට තමයි අපිට දැක්කන්ට හැකියාව තිබෙන්නේ. ඊජිප්තු පුරාණ කතාවල අපිට දැක්කන්ට හැකියාවක් ලැබෙන, අහන්නට හැකියාවක් ලැබෙන නෞකාවක් තමයි මේ අපිට මේ මියුසියම් එකේදී අපිට දැක්කන්ට හැකියාව තිබෙන්නේ. ඊට පස්සේ අපි මේ ක්‍රමයෙන් යන්නේ තුතන්කාමන් හොයාගෙන, තුතන්කාමන්ගේ මමිය හොයාගෙන යන අතරතුරේදී අපිට පොඩි ලිෆ්ට් එකක් තියෙනවා. ලිෆ්ට් එකේ යන්න පුළුවන්. ඒ යන අතරතුරේදී එක එක ගැලරි තියෙනවා. අපිට එක ගැලරි 4ක් තියෙනවා. පළවෙනි ගැලරිය, දෙවන ගැලරිය, තුන්වෙනි ගැලරිය, එක එක ගැලරි බලන්න යන්න පුළුවන්. ඒ අතර මැද තියෙනවා හරිම ලස්සනට සැබෑ ස්ටැචු, එහෙම නැත්නම් ප්‍රතිමා. අපිට ඊජිප්තු ඉතිහාසයේ විවිධ ප්‍රතිමා අපිට දැක්කන්ට හැකියාව ලැබෙනවා. ඉතින් ඇත්තටම එක දවසකින් බලලා ඉවර කරන්නට පුළුවන් ස්ථානයක් නෙමෙයි මේ ග්‍රේට් ඊජිප්ෂන් ග්‍රෑන්ඩ් මියුසියම් එක කියලා කියන්නේ. ඉතින් ඒ තරම්ම දැවැන්ත ඉතිහාසයක් දරාගෙන සිටින ස්ථානයක්. වචනයෙන් විස්තර කරන්නට තරම් නොහැකි මහා විශ්මයක් රඳවාගත් ස්ථානයක් විදියට අපිට මේක හඳුන්වන්න පුළුවන්. වාර්තා වෙන්නේ තුතන්කාමන් රජුගේ පිරමීඩයෙන් හම්බුණු සියලු දේවල් එක් ස්ථානයක ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය නිසා මේ කෞතුකාගාර නිර්මාණය කරා කියලා. ඉතින් මේ විදිහට තමයි අපිට කෞතුකාගාරයේ උඩම ගැලරියකට, එහෙම නැත්නම් 4 වෙනි ගැලරියට ගියාට පස්සේ අපිට දක්වන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් අපි ඉතිහාස පොත්වල අන්තර්ජාලයේ දැකපු රූපාක්ෂර මේ විදිහට අපිට දකින්නට ලැබෙනකොට දැනන සතුට අපිට වචනයෙන් විස්තර කරන්නට හැකියාවක් නැහැ. මේ වගේ පැරණි මූර්ති, ගල් වලින් කරන ලද මූර්ති පිළිබඳව අපේ මාර්ගදෝ ඔෆිස් එක විස්තර කරන ආකාරය තමයි ඔබ මේ දකින්නේ. ඉතින් අපි යන්න සූදානම් වෙන්නේ ඊට පස්සේ අපි මෙතෙක් දුර ආගමනයේ වැදගත්ම සම්දිස්ථානයක් හොයාගෙන. ඒ තමයි ඊජිප්තුවේ වටිනාම නිදානයට හිමිකම් කියන තුතන්කාමන් හොයාගෙන. මේ දෙන්නේ ඇත්තටම තුතන්කාමන්ගේ පිරමීඩයේ තුලින් හොයාගත්තු දේවල්. එතකොට ඔහුගේ දැවැන්ත නිදානයක් ඔහුගේ පිරමීඩය ඇතුලේ තිබුණා කියලා තමයි ඉතිහාස පොත්වල වාර්තා වෙන්නේ. මේ තියෙන්නේ ඔහු පාවිච්චි කරන ලද ඇඳන් සහ මේ අපිට දැක්කන්ට හැකියාව තිබෙනවා ඔහුගේ පිරමීඩය ඇතුලේ තිබුණු වියලි ආහාර ද්‍රව්‍ය, විවිධ ඖෂධ, මමීකරණයට ලක් වෙච්ච පළතුරු පවා අපිට මේ පිරමීඩයේ තුල තිබී හම්බුයි මේ කෞතුකාගාරය දක්වන්නට හැකියාව ලැබෙනවා. ඉතින් මේ ඔබට පේන්නේ විශේෂ භාජනවල සකසන ලද, භාජනවල කවඩා කරන ලද පළතුරු. ඉතින් මේ පළතුරු තාමත් අපිට හොඳට පේන්නට තියෙනවා. ඉතින් විශ්වාස කරන්නත් අපහසුයි වසර 4500කට ආසන්න කාලයක් මුළුල්ලේ මේ වගේ දේවල් තවමත් නොනැසී පවතිනවාද කියන එක. ඒත් අවස්වල තිබුණු තාක්ෂණයේ කතරම්ද කියලා අපිට විශ්වාස කරන්න බෑ. තුතන්කාමන්ගේ මමිය පුරා විද්‍යාඥයන් හම්බ වෙන්නේ දැවැන්ත පෙට්ටි කිහිපයක් ඇතුළත් තිබිලා
රත්තරන් පෙට්ටි කිහිපයක ඇතුලේ ඊට පස්සේ මමියේ හැඩයට සකසන ලද තවත් පෙට්ටි කිහිපයක් ඇතුළත තිබිලා තමයි අවසානයේට තුතන්කාමන්ගේ මමිය හම්බ වෙන්නේ. ඉතින් මේ දකින්නට හැකියාව ලැබෙන්නේ ඒ තිබිච්ච රත්තරන් පෙට්ටි ඉතාමත් අලංකාර ලෙස සියුම් ලෙස මැණික් කොබ්බවන ලද රත්න නිර්මාණය කරන ලද මමි පෙට්ටි තමයි අපිට දකින්න හැකියාව ලැබෙන්නේ. ඉතින් ඊට පස්සේ අපි ගමන් කරා ලෝකයේ ප්‍රසිද්ධම තුතන්කාමන්ගේ වෙස් මුහුණ බලන්නට. ඇත්තටම ලොකු පොලිමක් තියෙනවා මේකත් එක්ක ෆොටෝ එකක් ගන්න, මේක දකින්න, මේක වීඩියෝ කරන්න. ඇත්තටම හරිම අමාරුයි ලොකු කිව්වේ කියලා තමයි මෙතනට අපිට යන්න අවස්ථාව හම්බ වුණේ. ඉතින් අපි ඉතිහාස පොත්වල රූපවාහිනිය දැකපු තුතන්කාමන් කියලා කිව්ව ගමන් මතකට එන මෙන්න මේ දැවැන්ත වෙස් මුහුණ මෙන්න මෙහෙමයි අපිට දකින්නට හැකියාව ලැබුණේ. ඉතින් අපි මමී ටික බලලා ඉවර වෙලා තුතන්කාමන් මල්ලිට හලෝ කියලා අපි ආවා ලස්සන නැටුමක් බලන්න. මේ කොහෙවත් නෙමෙයි, මේ ඉන්නේ අපි නයිල් නදියේ. නයිල් නදී යන ක්‍රූස් එකකදී අපිට ඉතාමත් ලස්සන ඊජිප්තුවේ සංස්කෘතික අංග කිහිපයක් අපිට දැක්කනට බලන්නට විනෝද වෙනට අවස්ථාව ලැබුණා. ඉතාමත් හරිම ලස්සනයි. ඔවුන්ගේ සංස්කෘතිය හරිම අපූර්වයි. ඔවුන් හරිම ලස්සනට තමන්ගේ සංස්කෘතිය අනෙකත් එක්ක බෙදාගත් ආකාරයේ ඇත්තටම හරිම ලස්සනයි. ඔවුන් එක අවස්ථාවකදී අපිව පුදුමයට පත් කරා. ශ්‍රී ලංකා Aivan! Wow! මතක ගොඩක් එකතු කරගෙන අපි නැවත වතාවක් ලංකාවට එන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අලුත්ම බ්ලොග් එකක් අරගෙන අලුත් තැනකින් ඉක්මනටම ඔබ හම් වෙන්න බලාපොරොත්තු වෙන්න. මම ඔබෙන් සමුගන්නවා. මම ක්‍රිෂාන් ගයන්ත.